පොඩ්ඩක් හිතන්න. තව දවස් කිහිපයකින් එන ඒ විභාගය ගැන මතක් වෙද්දි ඔයාට මේ වෙනකොටත් බය හිතෙනවද? මට මේ විභාගය කරගන්න පුළුවන් වෙයිද? මගේ මුළු අනාගතයම විනාශ වෙයිද කිය හිත කාමරයකට වෙලා රෑ 12ට එකට අඬපුයේ වාර ගාන මතකද? ආස කරන තැන්වලට යාළුවොත් එක්ක යන්නේ නැතුව අවුරුදු 2-3ක් තිස්සේ පාඩම් කරලා ඔයා ඒ කරපු කැපවීම් දිහා පොඩ්ඩක් ආයෙත් හැරිලා බලන්න. ඔයාගේ අම්මා තාත්තා ඔයා වෙනුවෙන් විඳපු දුක්, ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න අයගේ ඇස්වල ඒ තියෙන බලාපොරොත්තුව ටිකකට මතක් කරන්න. අද මම මේ වීඩියෝ එකෙන් නිකන් විභාගෙ කොහොමද කරන්න කියලා උපදෙස් ටිකක් දෙනවා නෙමෙයි. ඔයාට මෙච්චර කල් බෑ කියලා කියපු, ඔයාව වට්ටපු හැමෝටම විභාග ශාලාවෙදිම උත්තර දීලා ඒ විභාග ශාලාවේ ඇතුළෙදී ඔයාගේ ප්‍රතිඵලය ලකුණ වෙනස් කරන්න හරියනම මනෝවිද්‍යාත්මක ක්‍රම ටික කියල දෙන්නයි අද මම මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ. ඉතිං අන්තිම තප්පරය වෙනකම් මේ වීඩියෝ එක බලන්න. අදෙන් පස්සේ ඔයාගේ විභාගේ ලකුණු 100% වෙනස් වෙනවා. ඔයාටම බලාගන්න පුළුවන්. පළවෙනි කාරණය, දැනටමත් ඔයාගේ හිතේ තියෙන ඔය ලොකු බය අපි මනෝවිද්‍යාවේදී කතා කරනවා යර්කිස් ඩොඩ්සන් ලෝ කියලා කාරණයක්. මේකෙන් කියන්නේ අපේ මනසේ යම් කිසි කාර්යයකට, එක විභාගයක් වෙන්න පුළුවන්, මොකක් හරි වගකීම් සහගත අසයින්මන්ට් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි දෙයකදී අපේ හිතට දැනෙන මේ බය කියන්නේ අපේ පර්ෆෝමන්ස් එක වැඩි කරන දෙයක්. හැබැයි මේ බයට ඔයාගේ මොළය පාලනය කරන්න දුන්නොත් අපේ මොලෙන් කෝටිසෝල් කියන හෝමෝනය ශ්‍රාවය වෙලා අපේ මතකය එක පාරම බ්ලෑන් කරලා දානවා. විභාග ශාලාවට ගියාම ඔයා දන්න ප්‍රශ්නටත් උත්තරේ මතකෙට එන්න ඇත්තේ මෙන්න මේ කාරණය නිසා. දැන් මේක ඔලුවට ගන්න. මේ ලෝකේ බයවෙන්නේ නැති කිසිම මනුස්සයෙක් නැහැ. හැම මනුස්සයාම කොතනදි හරි හැම මොහොතකම යම් කිසි බයකින් පෙළෙනවා. ඉතිං ඔයා බයවුන ගමන්, විශේෂෙන් අපි මේ කතා කරන විභාගය ඇතුළෙදී ඔයා බයවුන ගමන් තප්පර 5ක් ඇස් දෙක පියාගන ඔයාගේ මනසින්ම කියන්න, මම මේකටාවේ පරදින්න නෙමෙයි, මම අද මේක දිනලම යන්න කියලා බය එන වෙලාවට ඒ විදිහට කරන්න. ඉතිං බය කියන්නේ ඔයාව නවත්තන, ඔයාව පරද්දන දෙයක් නෙමෙයි, ඔයාව දිනවන ඉන්ධනයක් කරගන්න. අපේ මීළඟ කාරණය තමයි මේ විභාගයට ලංවෙලා තියෙන අන්තිම දවස් ටිකේ අපි පාඩම් වැඩ ටික කරන ආකාරය. මෙතනදී ගොඩක් අය බයට කරන්නේ එකම නෝට් එක අරගෙන ඒක ආය බලනවා. අනේ මට මේ කොටස අමතකයින කිය එකම කොටසේ පැයක් දෙකක් නෙමෙයි පැය 5ක් වුණත් තෙල්ලිලා ඉන්නවා. ඉතින් ප්‍රායෝගිකව හා මනෝවිද්‍යාත්මකව මේකෙන් අපේ මතකයේ රැඳෙන්නේ 10% විතරයි. මෙතනදී අපි කරන්න ඕනි ඇක්ටිව් රිකෝල් කියන ක්‍රමය. මේකෙදී ඔයා පොත වහලා ඒ අපි පාඩම් කරපු කරුණු කොලයක් කරගෙන ඒ කොලේ ලියන්න. පොත බලන්න නැතුව මතකෙන් ඒ කොලේ ලියන්න. එහෙම නැත්නම් ඒ මතකයෙන්ම ඔයා කාටරි කියලා දෙනවා වගේ ශබ්ද නගලා වෙන කාටරි ඒ දේ කියලා දෙන්න. මෙතනදී වෙන්නේ අපේ මොළයට අපි ඩීටේල්ස්, ඩේටා ඇතුළු කරනවට වඩා අපි මොලෙන් අපි ඇතුළු කරපු ගබඩා කරපු තොරතුරු එළියට ගද්දී අපේ මොලේ තියෙන ස්නායු සංවේදක හොඳින්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙතනදී මනෝවිද්‍යාත්මකව ඔයාගේ මතකේ මේ ඇක්ටිව් රිකෝල් කියන ක්‍රමෙන් ඔයාගේ මතකේ 300කින් වැඩි වෙනවා. ඒ නිසා මෙතනින් එහාට ඔයා මේ විදිහට ඇක්ටිව් රිකෝල් කියන ක්‍රමය පාවිච්චි කරන්න. එහෙනම් අන්තිම දවස් ටිකේදී ඔයා පාස් පේපර්ස් කරද්දි හරි, ඔයා කරපු මොඩල් පේපර්ස් කරද්දි හරි ඔයාට අමාරු ප්‍රශ්නවලට කරන්න ඕනි මෙන්න මේ ඇක්ටිව් රිකෝල් කියන ක්‍රමය. විභාගයකට මුහුණ දෙද්දී අපි මීළඟට ෆෝකස් කරන්න ඕනි වැදගත්ම කාරණය තමයි විභාග ශාලාවේදී අපි වැඩ කරන්න ඕනි විදිහ. ඉතින් 90%ක් ළමයි පේපර් එක ගත්ත ගමන් අර පේපර් එක සිරි නරඹනවා කියන්නේ
ඒතගේ ප්‍රශ්න බල එයාලගේ මොලේ කලබල කරගන්නවයි කියන්නේ යාලගේ මොලය පැනික් මොඩ් එකකට අරගෙන යනවා මෙතනදී කොයිම විදිහකටවත් හරි අවධානයක් දීගෙන ඒප එකට උත්තර ලියන්න ෆෝකස් එකක් එන්නේ නැහැ. ඉතින් එතනදී ඔයා කරන්න ඕනි පළවෙනි විනාඩි 10-15දිම පේප එකේ ධනාත්මක පැත්ත ඔයාට හරවගන්න. ඒ කියන්නේ කොහොමද? ඔයාට ලේසි ප්‍රශ්න ටික අංක එකට කරන්න ගන්න. අමාරු ප්‍රශ්න ගැන හිත ඉන්නතුව අමාරු ප්‍රශ්න ස්කිප් කරලා ඔයා ලේසි ප්‍රශ්න ටික මුල් විනාඩි 10-15දී ඉවර කරගෙන ඉන්න. මෙතනදී ඔයාගේ මොලෙන් අපි හැමෝම දන්න සතුටු හෝමෝනය වෙන ඩොපමයින් ශ්‍රාවය වෙනවා. මොකද අපි ලේසි කියන කොටස් ටික ඉවර කරලා නැතියෙන්නේ. එතකොට අපේ මොලේ ක්‍රියේටිව් කොටස එමනත්තන් නිර්මාණාත්මක කොටස ඇක්ටිව් වෙලා අපිට ප්‍රශ්න විසදන්න පුළුවන් කියන මොඩ්ඩකට මොලය හැදෙනවා. එතනදී ඔයාට අනිවාරයෙන්ම අර අමාරු ප්‍රශ්නවලටත් උත්තර දන්නතු නිරායාසෙන්ම වාගේ මොලයට එනවා. ඉතින් ඒ නිසා මුල් විනාඩි 10-15දිම ඒප එකේ වාසිය ඔයාගේ පැත්තට හරවගන්න. මතක තියාගන්න විභාගය කියන්නේ නිකම්මම කොලයක උත්තර ටිකක් ලියලන එක නෙමේ. විභාගය කියන්නවාගේ ජීවිත හැරෝම් ලක්ෂය. ඔයා රෑ එලිවෙනකම් නිදිමරාගන පාඩන් කරපුවා ඔයා හලපු කඳුළු ඔයාගේ අම්ම ආදරණීයව ඒ තේකක් ගෙනල්ල දෙනකොට ඇස්වල තිබ්බ ආදරණීය ස්වභාවය ඔයාගේ හිත ධෛර්යමත් කරන්න ඔයාගේ ප්‍රියයන්නේ කියපු වචන කිසි දෙයක් අපත යන්න ඉඩ දෙන්න එපා. තම දවස් කීපය තියෙන්නේ. ඉතින් මෙච්චර දුරක් ආවන්න ඔයා ඉතුරු ටිකෙත් ඔයාගේ උපරිම කැපවීම දීලා වැඩ කරන්න. විභාගේ ඉවරුණාට පස්සේ ඒ එන නිදහස ගැන හිතන්න. අද මේ කරන කැපකිරීමේ ප්‍රතිඵලයේ විදිහට එක්සෑම් එකේ රිසාල්ට එන දවස ගැන හිතන්න. එතකොට ඔයා වටේ ඉන්න අයගේ සතුට ගැන හිතන්න. ඔයා මේ වීඩියෝ එක බලනවා කියන්නෙම ඔයාගේ විභාගෙදී එක ලකුණක් හරි වැඩි කරගන්න පියවරක් ඔයා දැනටමත් ඉස්සරහට තියලා කියන එකයි. බයහිතනවා තමයි මහන්සී තමයි අමාරුයි තමයි මට එක තේරෙනවා. හැබැයි ඔයා අනිවාරෙන්ම මේ අද කරන කැපවීමේ ප්‍රතිඵලය හෙට අනිවාරෙන් ලැබෙනවාමයි. ඒ නිසා විභාග ශාලාවට යද්දි අද මේ මම කියපු හැම කරුණක්ම ඔලුවට අරගෙන සිංහෙක් වගේ අඩිය තියල යන්න. එහෙනම් මේ වීඩියෝ එක ඔයාගේ ළඟින්ම ඉන්න යාළුවන්ට ෂයා කරන්න. එයාලගේ ජීවිතයටත් ඔයා ජවයක් වෙන්න. එහෙනම් ඔයා අනිවාරෙන්ම මේ විභාග දිනනවාමයි කියලා කමෙන්ට් සෙක්ෂන් එක දාගෙන යන්න. ඒ අතරම අපි දාපු තවත් වීඩියෝස් තියෙනවා. ඔයාගේ ජීවිත හැම ප්‍රශ්නයක්ම කළමනාකරණය කරගන්න වාට අනිවාරෙන් ඒ වීඩියෝස් බලලා පුළුවන් වෙනවාම අපේ channel එක subscribe කරන්න. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකක් හම්බෙමු. ඔයාගේ විභාගය හොඳින්ම උපරිමයෙන්ම කරන්න කියලා මම හදවතින්ම සුබ පතනවා.